ඇත්තටම අපි ඕනි දෙයක් Google Facebook වගේ හොයලා බලනවා. මම ජීවිතේදී ගොඩක් දේවල් ඉගෙන ගන්න try කරනවා පොතක් කියවලා. ඇවිදින එකක් ගැන පොතක් කියවුවට ඇවිදලා බලන්න එපා. ඒක කොහොමද කියන එක try කරලා බලන්න කියන දේ එක තමයි මම මෙහෙට එන්න ලොකු හේතුවක් වුණේ. මගේ වයස 17ක් වුණාට මම කැමති ළමයෙක් කියන දේ මගේ ළඟ තියාගන්න. මට සැකයක් තිබ්බ හැම තැනකදී මම ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ ඇයි අර කර විදිහට කරන්නේ? ඇයි මේ විදිහට ඇයි කියන ප්‍රශ්නේ මගේ ළඟ ගොඩක් වෙලාවට තිබ්බ ප්‍රශ්නයක්. ගිහි ජීවිතේදී අපි කාටවත් ගරු කරනවා කියන එක, කාගේ ළඟවත් ඔළුව නමනවා කියන එක ගොඩක් අඩුවෙන් කරන දෙයක්. ඕනි දෙයක් తాවකාලික වෙන්න පුළුවන්. මම සයන්ස් ස්ටුඩන්ට් කෙනෙක් ඉන්න එක తాවකාලික වෙන්න පුළුවන්. මං ගිහි කාලෙදී මැරිලා ගියෝ. අපි විශ්වාස කරන්නේ විද්‍යාව තමයි අංක එක. එතනින් එහාට මෙලෝ දෙයක් නෑ. අනිත් අය නිකන් ওই බොරුවට වැඳගෙන අරක් කරනවා මේක කරනවා. අන්න ඒ වගේ දෙයකදී හැබැයි ආගම ගැන දැනුමක් තිබ්බා. ඒක දැනුමක් විතරයි නැතුව පැහැදීමක්වත් ශ්‍රද්ධාවක්වත් ඒ ගැන විශ්වාසයක්වත් නෙවෙයි. මල් ළඟ තිබ්බ අදහස සම්පූර්ණයෙන්ම කන පිට ගැහුණා කිව්වොත් ඒක හරි කියලා හිතනවා.